හරි අපේ 9 10 11 ශ්‍රේණී ඉන්න දරුවෝ මොකද කියන්නේ රිපෝටඩ් ස්පීච් කියන ලෙසන් එක ගැන. ඔවුල දන්නවා ඔයාලට අනිවාර්යෙන් එක්සෑම් එකේදී ප්‍රශ්නයක් එන ග්‍රැමර් ලෙසන් ටිකක් තමයි රිපෝටඩ් ස්පීච් කියලා කියන්නේ. ඉංග්‍රීසි වල තියෙන ඉතාමත්ම වැදගත් ග්‍රැමර් ලෙසන් එකක්. අපි බලමුද ලෙසන් එක මුලින් ඉඳලා ඉගෙන ගන්න. රයිට්. එහෙනම් ඔන්න මම අද මේ වීඩියෝ එකෙන් ඔයාලට පියවරෙන් පියවර වීඩියෝ මාලාවකින් මෙන්න මේ රිපෝටඩ් ස්පීච් කියන ලෙසන් එක පැහැදිලි කරලා දෙනවා. රයිට්. අපි යමු ලෙසන් එකට. රිපෝටඩ් ස්පීච්. රයිට්. අපි ඉස්සෙල්ලා බලමු ස්පීච් කියලා කියන්නේ මොකක්ද කියන එක. ස්පීච් කියලා කියන්නේ සිංහලෙන් කතාව කියලා. තව මේක විස්තර කරනවා. ස්පීච් means expressing ideas. අදහස් ප්‍රකාශ කිරීම. expressing ideas. අදහස් ප්‍රකාශ කිරීම තමයි ස්පීච් කියලා හඳුන්වන්නේ. විවිධ අදහස් ඉදිරිපත් කිරීම. Expressing different ideas in English, right? When speaking, we use different ideas. අපි කතා කරනකොට විවිධ අදහස් පාවිච්චි කරනවා. එහෙනම් අන්න ඒ විදිහට අදහස් ප්‍රකාශ කිරීම තමයි ස්පීච් කියලා හඳුන්වන්නේ. Right. Then speech can be divided into two parts. මෙන්න මේ ස්පීච් කියන එක කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ස්පීච් කියන එක කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ තමයි direct speech and indirect speech. Direct speech and indirect speech. Direct indirect කියලා කොටස් දෙකකට අපිට බෙදන්න පුළුවන්. Direct speech කියලා කියන්නේ ප්‍රකෘති කතනය නැත්නම් ඍජු කතනය. Indirect speech කියලා කියන්නේ විකෘති කතනය නැත්නම් වක්‍ර කතනය. මේ විදිහට අපිට රිපෝටඩ් ස්පීච් කියන ලෙසන් එක කතා කරන්න පුළුවන්.